His name is John C. ඉතින් බදස් මම ඔද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ WWE පිටිය. එහෙම නැත්නම් අපි හැමෝම කැමැත්තෙන් බලන රෙස්ලිං පිටිය හොල්ලපු Never Give Up වචනය අර්ථයෙන්ම ජීවිතෙන්ම පෙන්නපු ජෝන් සීනා නැවති අසහාය රණශූර රෙස්ලිං ක්‍රීඩකයා ගැන. ඉතින් යාළුවනේ මේ සීනා ඉපදෙන්නේ මේ ලෝකේ එහෙම නැත්නම් මේ ලෝකේ එළිය බලන්නේ 1978 අප්‍රේල් 3 ජෝන් ෆෙලික්ස් ඇන්තනි සීනා ජයාර් නමින් ඇමරිකාවේ මැසචුසෙට්ස් වලදී මේ ලෝකේ එළිය බලනවා. ඉතින් යාළුවනේ මෙයාට කුඩා කාලේ ඉඳන්ම ඔහුට තිබ්බ ශරීර ශක්තියත් එක්ක මෙයා වැඩිකමක් දක්වලා තියෙන්නේ ශරීර ශක්තිය. එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ තිබෙන ශරීර ශක්තිය ලෝකයට පෙන්වන ක්‍රීඩා වලට. ඉතින් යාළුවනේ කාලය යන්න යන්න ජෝන් සීනාගේ පුංචි කාලේ ශක්තිය වර්ධනය කරගනිමින් මෙයාගේ ශක්තිය තව වැඩි කරගන්නවා. පුංචි වියේ ඉඳලම උත්සාහ ගන්නවා වගේම කෙමෙන් සීනා තරුණ වයසට හිතන්නේවත් නැති විදිහට ලං වෙනවා. මේ වගේ තරුණ භාවයත් සමගම පාසල් වියේ ඉඳලා බොඩි බිල්ඩින් වගේ ක්‍රීඩා කරලා ඒ තරඟාවලි වලින් උපරිම ජයග්‍රහණයක් ලබා ගන්න මෙයාට හැකියාව ශක්තිය ලැබුණා. මෙයාගේ ජීවිතයේ අරමුණ උනේ ඔහුමරි ප්‍රෝ රෙස්ලර් කෙනෙක් වෙන එක. එහෙමත් නැත්නම් මුළු ලෝකයට දන්න ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං රණශූරයෙක් වෙන එක. ඉතින් මෙයා ඔහුමරි ඒ අරමුණ ලබා ගන්න මුල ඉඳලම කටයුතු කරන්න ලැබුණා. ඉතින් යාළුවනේ ජෝන් සීනා තමන්ගේ මේ රෙස්ලිං ගමන ආරම්භ කරන්නේ 2022 වර්ෂයේ Ruthless Aggression කියන ලෙජෙන්ඩරි ලයින් එකේ කර්ට් ඇන්ගල් කියන දරුණු ගණයේ ප්‍රතිවාදයක් සමග දරුණුම සටනක් දීලා. කෙසේ නමුත් ඔහුගේ මේ පළවෙනි තරඟයේ ලැබුණු පරාජයත් සමගම ඔහුගේ රෙස්ලිං ජීවන ගමන වෙනස්ම දියුණු භාවයකට පත්වනා කිව්වොත් මම නිවැරදි. මොකද මොහු ජීවිතයම කරගත්තේ Never Give Up යන වචනය. කොච්චර ජීවිතයට කරදර පිටවැටීම් ආවත් ඔහු තමන්ගේ ජීවිතය එහෙම නැත්නම් රෙස්ලිං ජීවිතය කවදාවත් ඔහු අතෑරියේ නම් නැහැ. සීනා ගැන කියද්දී යාළුවනේ අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක් තමයි මෙයාගේ මේ රැප් ස්ටයිල් එක, මෙයාගේ චේන් එක, ඒ වගේම කැප් එක විශේෂම දෙයක් මෙයාටම ආවේනික වෙලා. ඒ වගේම තමා යාළුවනේ කියන්න ඕන දේ තමා මෙයාගේ මේ විශේෂ ඇක්ෂන් එක. You can't see me කියන මේ කැච් බේස් එකෙන් මෙයාව ග්ලෝබල් සුපර්ස්ටාර් කෙනෙක් කළා වගේම මෙයාගේ කවුට් එක ඒ You can't see me කියන ඇක්ෂන් එක කියන්න පුරුදු වුණා. තමද මේ කවුට් එක මෙයාගේ විශාලත් වුණා කියලා කියන එක අපි අනිවාර්යයෙන්ම කියන්න ඕන කරුණක්. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා දන්නවද සීනා මේ වෙද්දී WWE ලෝක ශූරතා ජයග්‍රාහකයින් අතරේ 17 තවක්ම ජයග්‍රාහකෙක් වෙලා තියෙන බව. ඒ වගේම තමයි යාළුවනේ මෙයා මේ හැප්පුණේ රෙස්ලිං පිටියේ එසේ මෙසේ ප්‍රතිවාදීන් එක්ක නෙවෙයි. බොහොම විශාල දරුණුම ගණයේ ප්‍රතිවාදීන් සමගම තමයි මෙයා මේ ෆයිට් කරලා දිනලා ලෝක ශූරතා තරගාවලිය වලින් දිනලා තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ සීනා රෙස්ලිං ශූරයෙක් විතරක් නෙමෙයි. ඔහු සිනමා කලාවට දායකුණු සුවිශේෂී නළුවෙක්. ඔහු මේ වන විට ලෝකයේ විශාල පිරිසකගේ ආදරය දිනාගත්තු 2021 තිරගත වුණු Fast and Furious, 2021 තිරගත වුණු The Suicide Squad, 2022 තිරගත වුණු Peacemaker, 2018 Bumblebee, 2018 Blockers, 2015 ට්‍රේන්මික් වගේ කියන ප්‍රේක්ෂක ආකර්ෂණ දිනාගත්තු සුවිශේෂී සිනමාවල් වලට මේ ජෝන් සීනා රංගනයෙන් දායකලා තියෙනවා කියන එක අමතක නොකරම කියන්න ඕන.
යාළුවනේ ජෝන් සීනා කියන්නේ රස්ල කෙනෙක් විතරක් නෙවෙයි. රස්ලම් පිටියට රස්ල කෙනෙක් වුණාට සමාජයට ඔහු ඉතාම කරුණාවන්ත පුද්ගලයෙක්. මොකද ඔහු මේ වෙද්දී ළමයි 650කට අධික ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා. මේ උතුම් සත් ක්‍රියාව වෙනුවෙන් ඔහුගේ මේ ක්‍රියාව වෙනුවෙන් සීනව ලෝකේ වැඩිපුරම උදව් කරපු කෙනා කියලා හඳුන්වලා තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඉතින් යාළුවනේ ජෝන් සීනා කියන්නේ විතක පුංචි ළමයින්ට එයාලගේ ලෝකයේ වීරයෙක්. තරුණයන්ට ඔහුව විලාසිතාවක් වගේම ඔහු ආදර්ශමත් පුද්ගලයෙක්. ක්‍රීඩකයන්ට ඔහු ශක්තිමත් ක්‍රීඩකයෙක් වුණු සීනා නොසිතූ අයුරින් 2024 වර්ෂයේ ඔහු සියල්ලන්වම කනස්සලට පත් කරමින් ඔහු කියනවා 2025 වර්ෂයේ මම WWE පිටියට සමුදෙනවා යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරනවා. ඔහු ඒ කියූ දේ සපත කරවමින් 2025 වර්ෂයේ දෙසැම්බර් 14 වන දින ඇමරිකාවේ වොෂින්ටන් වල කැපිටල් වන් ඇරීනාහිදී පැවැත් වූ WWE Saturday Night Main Event නමින් පවත්වනු ලබන තරඟයේදී The Last Time is Now යනුවෙන් තේමාව පෙරදරි කොටගෙන ගන්ධ නැමැති ප්‍රතිවාදියා සමග තම අවසාන තරඟය සටන් කරනවා. ඉතින් යාළුවනේ මේ අවසාන තරඟයේදී තරඟ පරාජයත් සමග ඔහු ඉතාම දුක් බලව WWE පිටියට එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතය වෙනස්ම මුහුණුවරකට ලක් කරපු රස්ලින් පිටියට දුක් බලව සමුදෙනවා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ආදරේ නම් පල්ලෙහා තියෙන subscribe බටන් එක subscribe කරලා share කරලා like එකක් දාලා comment කරලා යන්න. හැමෝටම සුබ දවසක්.